අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ගෙදරදී ඉතාලියන් ආකාරයට චීසි පොමදෝරු පැස්ත එකක් හදාගන්න ආකාරය. Let's start. පැස්ත එක මොකද මේක ඕවර් කුක් වෙන්නේ නැති වෙන්න අපි හරිම වෙලාවට ගන්නවා. ඒ සඳහා අවශ්‍යයි ටොමාටෝ paste, oregano, fresh basil, ඒ වගේම onion, tomato, garlic, salt, pepper, mozzarella cheese, ඒ වගේම oregano. පසු මේකට ඔලිව් ඔයිල් ස්වල්පයක් ඇඩ් කරනවා. ඊට පස්සේ මේක අද මම ඔයාලට කියලා දෙන්නේ නැහැ ගෙදරදීම කොහොමද පැස්තා පොමදෝරු චීස් එකක් හදන ආකාරය. මොකද මේක පොංගස් එකක් ඔයාලට ගෙදරදී හදාගන්න ලේසිම ක්‍රම එක තමයි මම ඔයාලට කියලා දෙන්නේ. right okay. ඊට පස්සේ මේ සඳහා garlic ස්වල්පයක්. ඊට පස්සේ විනාඩි කිහිපයක් මේක හොඳ රසයෙන් විනාඩි 2-3ක වගේ කාලයක් මද රස්නේ කුක් වෙන්න ඕන. ඊට පස්සේ අපි බලමු කොහොමද චීසි පොමදෝරු පැස්ත එක සඳහා පොංගසේ සෝස් එක සාදාගන්නේ කියලා. ඕකේ. ඒක මේ ආකාරයට අපි පොඩි කරගන්නවා. ඉන්පසුව මේ ආකාරයට අනියන් එක් කරගන්න. අනියන් එක් කරගෙන අපි මේකට dry basil ස්වල්පයක්, dry oregano, ඉන්පසුව මේකට pepper, salt and tomato paste එක් කරගන්න. ඊට පස්ව මේ ආකාරයට අපි සෝට් කරගමු. දැන් අපි ඒක කරගමු fresh basil ස්වල්පයක්. හොඳින් විනාඩියක් පමණ කුක් කරගමු. ඉන්පසු අපි ඒක ඇඩ් කරමු mozzarella cheese ස්වල්පයක්. අපිට මේක තවත් රසවත් වැඩි වීම සඳහා අපි කුකින් ක්‍රීම් ස්වල්පයක් එකතු කරගමු. හොඳින් සෝට කරගමු. ඉස්සුව මේ
ඇත්තට මේ සඳහා පිළිගැන්වීම සඳහා මොසරල්ලා චීස් ස්වල්පයක් මිහි ගානිෂ් එක සඳහා බැසිල් ටිකක් pomodoro